ඔයාලට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ අපි වෙනම 3 2 1 ටටරා අපි චිත්‍ර පාට කරන්න යන්නේ water colors මේ තියෙන අපි පාට කරන්න යන්නේ. මොකද අපි හැමදාම dates ගියාම කනවා බොනවා විතරයි. ඉතින් මම හිතුවා අද වෙනසකටත් එක්ක චිත්‍ර පාට කරන්න ඕනේ කියලා. ඔයාලා බලනවා නම් මම මරිනි සැන්ඩ්‍රා. ඔයා? මම සැන්ඩ්‍රා මරිනි. ඔයාගේ නම කියන්න. මම ජෙරෝම් ටිෂෙරා. ජෙරෝම්. හරිද? ඉතින් ඔයාලා අලුත අය නම් අපේ account එක subscribe කරන්න හැමෝම. subscribe කරන්න, share කරන්න, follow කරන්න. හරිද? දැන් මේක පටන් ගන්න යන්නේ. බලමු කවුද. අපි ටී ගත්තා guys. ඉතින් ඒ බොන ගමන් තමයි මේක. මෙයා බලලා ඉන්නේ මොකද මම ලස්සනට පාට කරනයි කියලා මෙයා දන්නවා. පොඩි මගේ ගොඩක් ලොකුයි. හරිද? මගේගේ මේ කියනවා මේ කැලි වැඩි. කැටරන්. යානිත් කොහොමද චිත්‍රවල ලක්ෂණ මේ චිත්‍ර නම් බෑත් මන් චිත්‍ර මේ තියෙන අපේ water color දන්නවා මගේ යාළුවෙම දන්නවා සජිත්‍රලා හැම ඔයගොල්ලෝ දන්නවනේ මගේ චිත්‍ර කලාව ගැන ඉස්සර අඳුනන්නේ ඔයගොල්ලෝ යන කාලේම මේ සජිත්‍ර බලන්න ටාන්ටරන් සජිත්‍ර hello සජිත්‍ර සජිත්‍ර මේ ඉන්න මගේ යුනිකෝන්. අපිට දීලා තියෙනවා මෙතන water color set එකක් දීලා තියෙනවා. එතකොට මෙතන මගේ පින්සල. හරි බලමු. හරි මේකේ තියෙනවා guys. හරි guys හරි. යාළුවනේ. හරිද මෙන්න මේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ පොඩි කාලේ අර තියෙන්නේ කොටු දාලා ඒ වගේ සීන් එකක් ආයේ මගේ එකක් පෙන්නන්න ඕන. අත ගන්නකෝ. මේකේ තියෙනවා color code එක. කෝඩ් එක. ඒකට මේ පාට සෙට් එක. ඉතින් මගේ එක. මේක රෝස පාට තියෙන්නේ එක ඒ දින එක ගානට කතා නැතුව මන්නම් බලන්න. මෙහෙම හරිද මේක දිනන එක්කෙනාට ටැග් හම් වෙනවා. ඒකක් අරන් දෙනවා. ඒකක් තියෙනවා වෙනම හයක් ගන්න දෙන්නකෝ. හරි. මේකට වතුර ටිකක් අරන් මම දාගන්නවා මගේ එකට මුලින්ම. ආයෙත් කොහොමද? Okay, let's start. Then මට දන්නේ නැහැ අතන water colors කොහොම use කරන්න කියලා. මටත් එහෙම ලොකුවට දන්නේ නැහැ. පොඩි කාලේ අපේ අම්මි නම් මට water colors අරන් දුන්නා මට මතකයි. අපි මම පළවෙනි ඩොට් එක තියන්න යන්නේ හරිද? wow. මගේ එකකෝ. හරිද? දන්නවනේ මම 11ක් කරන්නේ මුලින්ම. I'm a soldier. මට තියෙන මුලින්ම white. මට ඊළඟට තියෙන්නේ white ගෑවත් පේන්නේ නැහැ නේ අනේ ඉතින්. මේක ඉන්න ජූලි වැඩක් කරේ. ඔයාලත් couples ඉන්නවා නම් dates වලට definitely try this. හොඳයි මේක. මම දෙකක් ඉවරයි. මට දෙකේ වරන් ටිකක් තියෙනවා වගේ තියන්න. මට තේරෙන්නේ නැහැ යාළුවනේ මේ කොහොම කරන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ හලෝ. එහෙම සින්දුවක් තියෙනවනේ මෙයා කියුවේ ඒකේ. එහෙම සින්දුවක් තියෙනවනේ. ඔයාලගේ අම්මා කියන්නේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. හලෝ අපේ අම්මා එහෙම තමයි කියන්නේ. එහෙමත් එකක් තියෙනවා. එහෙමත් එකක් තියෙනවද? මට තේරෙන්නේ නැහැ හලෝ. දැන් දෙයි අපි දෙන්නට ගුටි. පුදුම කැතයි. අපි YouTube වීඩියෝ කරන්න හිටියේ කෝෂිලා එක්ක. කෝෂි කියන්නේ මෙයාගේ best friend. හරිද? මෙයා කියන්නේ මගේ best friend තමයි. මෙයාගේ අක්කා. මගේ cousin. මෙහෙම අපි හම්බෙච්ච ඉරිය කියමුකෝ. ඔව්. අපි මෙහෙම හැද්ද හම්බුනේ. මේ දැන් මේකෙදි මොන හරි කතා කරන්නත් එපා. අපි දෙන්න හම්බුනේ කෝෂිගේ. කෝෂි කියන්නේ මගේ cousin. හරිද? ඉතින් කෝෂි කියන්නේ මගේ cousin. අපි කොහොමද හම්බුනේ? දවසක් ටුක් ටුක්
හරිද එක දවසක් මායි මගේ යාළුවෝ සෙනරි කට්ටියම එයාලත් එක්ක යයි නිදිමි එක අපි ටුක්ටුක් ගියා ටුක්ටුක් ගිය පාර අපි ගියේ දවල්ට කන්න දවල්ට කාලා එදා කොහොම හරි අපි සෑහෙන වෙලා ටුක්ටුක් එකේ හිටියා ඔව් ටුක්ටුක් එක අපි සෑහෙන වෙලා ඉඳලා කියෝලා බීච් ගිහිල්ලා අපි ආයෙ ටුක්ටුක් එකට ගියා ටුක්ටුක් එකට ගියා පාර රෑ දැන් සාමාන්‍ය ෆ්‍රයිඩේ නයිට් කියන්නේ ටුක්ටුක් එකේ හැපනින් දවස හරිද ඉතින් මේ එදා ෆ්‍රයිඩේ මෙයාලා මෙයයි මෙයාගේ යාළුවෙකුයි කෝෂි ටුක්ටුක් එකට ආවා ඉතින් මම කෝෂිව දන්නානේ ගිටාර එකකුත් දාගෙන මෙයා ආවේ හරිද මේ කියුට් කොල්ලෙක් ඊට පස්සේ ෆස්ට් මීට් එක ඒක තමයි ඊට පස්සේ මෙයා මම ඉතින් කෝෂිත් එක්ක ගිහලා කතා කරා. ඒතර මම ගෙදර යන්න ගියේ. මේ කොහොම හරි කෝෂිත් එක්ක ගිහලා කතා කරාම මෙයාත් හිටියා. මෙයාගේ යාළුවත් මාත් එක්ක කතා කරා. ඊට පස්සේ මෙයාත් හලෝ හායි වැඩි කතා නෑ. හරිද? වැඩි කතා නෑ මෙයා. සීන් එකේ. හරිද? මෙයා හලෝ හායි ඒකත් දුන්නයිද? ඊට පස්සේ ගිටාර් එකකුත් දාගෙන හිටියා. හරිද? මං වලට සාමාන්‍ය සින්දු කියන අයට ආසයි. ඒකයි සීන් එක. මේ සින්දු මීටප් එක. ඕකේ. වඩ ඉන්නවා දැන් මේක පාට කරනවා. මෙයා මට කතාව කියන්නේ කියලා මෙයා හොඳට පාට කරගෙන යනවා. ඔව් එහෙම තමයි. හරිද? මම මොනවද ඇඳන් හිටියේ කියන්නකෝ. නිල් පාට, කලර් නිල් පාට. තද නිල් පාට. කළු පාට. දිග ගවුම. දැන් කොට ගවුම. දැනිස්ස ගාඩ තමයි දීපි කොහමද? දිගයිනේ ඉතින් එතකොට. එහෙම හිටියා ඉතින් අර දාසේ. එයා හොඳ ලස්සන කෙල්ලෙක් හිටියා. පොඩේ ටුක්ටුකේ අයිතිකාරය වගේ තමයි මෙයා හිටියේ. මේ ඉස්සර මන් ටුක්ටුක් යන්නේ තවිෂත් එක්ක. තවිෂ මේ වීඩියෝ එක බලනවා නම් තවිෂ ඔයා එක්ක ටුක්ටුක් ගිහිල්ලා මම මෙයාව දැක්කේ නෑ. ඒක කාලේ වැරද්ද? තවිෂගේ වැරද්ද? ඔව්. මේක නම් මට තේරෙන්නේ නෑනේ. හරි අමාරුයි උගලට තේරෙන්නේ නෑ මේ බලන්න මේ කැත විතර අයියා. උගල කැතත් තියෙනවා. මම ෂේප් එකේ කරන් ඔව් ලොකේෂන් චේන්ජ් කරා. මොකද එළිය වහිනවා. ඉතින් අපි අතුරට ආවා. මෙතන නම් හොඳයි. මෙතන හොඳයි. අතනට වැඩිය ගොඩක් හොඳයි මෙතන. මෙතන තමයි අපේ ඩේලි නෙමෙයි. මෙතන නම් පොඩි දොරේ තියෙන්නේ. මට තමයි රැ වෙලා ගෙදර යන්නේ ගොඩක් වෙලා යන්නේ. මෙතන උද පරාට කඩයක් තියෙනවා. මේක තමයි අපේ පරාට. ඩේලි පරාට ෂොප් එක. මෙයා බලන්න ආපු ගාම කියන්නේ 1000 years later. ඉතින් සෑහෙන වෙලාවක් ගියා මම මගේ ආර්ට් එක කරලා ඉවරයි. ඉවර කරලා රාමෙන් කනවා. මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවේ පාරමින දවසමානේ කුණුට ගිනදරි සිංගින් යන්න මාගේ කාලේ ඔය හිතන සුන්දරී මුදු දැස්බේ කුඩේ සුන්දරී ඇති අතර දැක්කොත් ඔයාලා ආන්සර් මොකද මේක මාරමී ඔයාලට පේනවද දන්නේ හරිම නීට් and this is my one මගේ අයගෙන ඒක ලස්සනයි ගොඩක් වගේ නෑ ඒකත් ලස්සනයි ඔයාලට thank you මේක බලනවාට ඔයාලා අලුතෙන් බලන කෙනෙක් නම් make sure to subscribe and අපේ අලුතෙන් තව එන වීඩියෝස් බලන්න මම ආසයි ඔයාලා subscribe කරනවා නම් අනේ මාව subscribe කරන්න මම ගොඩක් ආසයි ඉතින් ඔයාලා support කරන්න අපිට subscribe කරලා තව වීඩියෝස් අපි ගොඩාක් අරගෙන එනවා ඉතින් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න we'll see you in another video bye say love you guys bye make sure to subscribe